ඉතින් අක්කා අයියා එන්න කලින් අයියාට කෝල් කරලා කිව්වා. බබා ඔයා එද්දි මට බල්ක් කොන්ට්‍රෝල් පෙති ගේන්න. අද අර මල්ලියත් ඉන්නවනේ බබා ගෙදර. ඕලක් නැද්ද? ආයේ එයාව මං ෂේක් කරලා තියෙන්නේ බබා ඕලක් වෙන්නේ නෑ. මම එයාට කරන්න ටියුට් එකක් දෙන්නම්. ඒ අතරේ අපි අපේ වැඩේ කරමු. මේ දවස් කීයකට පස්සේද අපි දෙන්නා එහෙම ඉන්න හදන්නේ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ අයගේ අක්කගේ කෝල් එක අවසන් වුණා. ඉතින් අයියාත් ඊට ටික වෙලාවකට පස්සේ ආවා. ඉතින් අයියා ආවට පස්සේ මල්ලි ඉතින් කොහොමද? අම්මලා එහෙම කට්ටිය අද ගමනක් ගිහින්ලු නේද? ඌ ඒකනේ අයේ එක්සෑම් නැත්නම් මටත් යන්න තිබුණා. ඒකනේ මල්ලි කමක් නෑ මල්ලි ඉතින් අපි කට්ටිය එක්සෑම් ඉවර වුණාම ට්‍රිප් එකක් යමුකෝ. ෂා ඒක හොඳයි අයේ. ඉතින් ඊට පස්සේ එහෙම ටිකක් අයියා කතා කර කර ඉඳලා නාගන්න ගියා. අක්කා ඊට පස්සේ අයගේ බෑග් එක අරන් ගිහින් කාමරෙන් තියුවා. ඉතින් අයියා නාගෙන ආවට පස්සේ අපි කෑම කෑවා. අක්කා ඊට පස්සේ ෆ්‍රිජ් එකෙන් අයිස්ක්‍රීම් අරගෙන අපට කන්න දුන්නා. අක්කා අයිස්ක්‍රීම් බෙදන ගමන් මල්ලිට සෙම ගතිය වැඩි වෙයිද දන්නේ අයිස්ක්‍රීම් කාලා. නෑ අක්කේ මේ දවස් ටිකේ නම් ඕලක් නෑ. ඉතින් අයියාත් ඇහුවා මොකද මල්ලිටත් සෙමද අක්කට වගේ කියලා. ඒ කිව්වේ අක්කටත් සෙම තියෙනවද? ඉතින් අක්කා කිව්වා එහෙම නිතරම නෑ මල්ලි. සමහර දවස් වලට ටිකක් තියෙනවා.